තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සැමසිත නිවි පහන් කරවන බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. ඒ උදෙසා අප කෙරෙහි මෙත් සිතින් ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාලා අතුරුගිරිය අබේවීර ධර්මායතනාධිපති රිදී මාලියද්ද පුරාණ විහාරාධිකාරී කඩුවෙල විද්‍යාලෝක පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි දේශකයාණන් වහන්සේව සාදුනාද පවත්වා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින මෙම උතුම් පින්කමට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ පිළියන්දල වනිගසූරිය මාවත අංක 21 නිවසේ පදිංචි චින්තක ඉලේපිරුම මහතා හා මයුරී තෙන්නකෝන් මහත්මිය ඇතුළු දූදරු පිරිස කඩවත සූරිගම තලගහවත්ත අංක 50H1 දරණ නිවසේ පදිංචි මහින්ද තිලකරත්න මහතා සහ රාජිනී තිලකරත්න මහත්මිය, මියුනි තිලකරත්න, වෙනුරි තිලකරත්න යන දියණියන් ඇතුළු පින්වත් පිරිස පිළියන්දල ගැඩබුවාන සිරිමල්ලු යන අංක 34 දරණ නිවසේ පදිංචි NL රත්නසේකර මහතා, ශාමලී රත්නසේකර මහත්මිය, නිලක්ෂි ප්‍රතිභා රත්නසේකර ඇතුළු පවුලේ පින්වත් පිරිස පාදුක්ක මිරියගල්ල කන්දබඩ අංක 190 දරණ නිවසේ පදිංචි නිර්මලී අතුකොරළ මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් එසේනම් පින්වත්නි, සද්ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පතිරූපේ වසේ දේසේ අරිය චිත්ත කරෝසියා සම්මා පනිදි සම්පන්නෝ පුම්මේ පුඤ්ඤ කතෝ නරෝ ධඤ්ඤං ධනං යසෝ කිත්තිං සුඛං චේතාදිවත්තති. සාදු සාදු සාදු. වාසනාවන්ත සදැහැති පින්වතුනි, අද මේ උතුම් දේශනාවෙහි සදැහැති දායකත්වයේ දරන සියලු සෑම දෙනාම ලක්වැසි ලෝවැසි සැමට මේ උතුම් දහමෙහි ආශිර්වාදය සිසිලස බෙදා දෙමින් ඔබ සැවොම උතුම් ධර්ම දාණය නැමැති ආනිසංසය ජීවිතේට එකතු කරන පුණ්‍යවන්ත මොහොතයි මේ. ශ්‍රද්ධාවෙන් සිත අවදි කරගෙන, ශ්‍රද්ධාවෙන් අවදි වුණු සිත ශාන්තව නිශ්චලව පවත්වාගෙන මේ උතුම් දේශනය ශ්‍රද්ධාවෙන්ම ශ්‍රවණය කරන්න එවිට ඔබට වීර්යවන්ත සිතක් ගොඩ නැගේවි. සමාධියෙන් සමාධිගත වුණු සිතක් ගොඩ නැගේවි. ඒ වගේම ඔබට උතුම් ධර්මාවබෝධයට අවශ්‍ය කරන ප්‍රඥා නැමැති ඇස පහළ වේවි. ඒ නිසාවෙන් ශ්‍රද්ධාවෙන් පිරුණු සිතින්ම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරනවා කියන සිතින් සිත ශක්තිමත් කරගන්න.
ඔබ සැමෝම මේ මොහොතේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චක්ක වර්ගයේ සඳහන් වන චක්ක සූත්‍රයයි අද දේශනාවට මාතෘකාව. එතකොට චක්ක කියන වචනය ඔබ හැම දිනාටම හුරුයි. චක්‍රය, රෝදය කියන මේ අර්ථය සිතට එනවා චක්ක කියන වචනේ ඇසූ සැනින්. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයක් ලබපු කෙනෙක් ජීවිතය වාසනාවන්ත කරගන්නට ලැබූ චතු චක්‍රයන් පිළිබඳව දේශනාවක් කරනවා. මේ චතු චක්‍රයන් යම් කෙනෙක් මනාව ලබයිද ඒ යෝගාවචරයකට, භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසක උපාසිකාවකට මේ අත්භවය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි මේ චක්ක කියන වචනේ අපිට වඩාත් හුරු පුරුදු විදිහට රෝධය නැතිනම් අපේ වචනයෙන් අපි ගත්තොත් වාහනයක් ඉදිරියට ගමන් කරන්නේ එහි පිහිටලා තිබෙන චක්‍ර නැතිනම් රෝධ මුල් කරගෙනයි. ඒ චතු චක්‍රයන් මුල් කරගෙන උපමාවක් හැටියට සිත් තුළ රඳවගෙන මේ දේශනාව ශ්‍රවණය කළාම ධර්ම දේශනාව යැත්තන්ට වඩාත් පහසුවෙන් මතකේ රඳවා ගන්නට පුළුවන්. අපි හිතමු මේ උපමාව දේශනාව නිම වෙන තෙක්ම ගමන් කරනවා. ඔබට වඩාත් සමීප මේ උපමා දේශනාව මේට උපමා කරගන්නේ මේ දේශනාව පැහැදිලි කරන්න. අපි හිතමු වාහනයක් තියෙනවා. මේ වාහනයේට රෝද හතරම නැහැ. දැන් යන්න පුළුවන්ද? රෝද හතරම නැතිනම් නෙවෙයි. එක රෝදයක් නැති වුණත් ගමන යන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. ඒ නිසා මේ වාහනයේට රෝද හතරම අපි සවි කරගන්නට ඕන. ගමන යා යුතු නම් සවි කරන්නට ඕන රෝද හතර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පතිරූපේ වසේ දේසේ අරිය චිත්ත කරෝසියා. පතිරූපේ වසේ දේසේ හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයක්. මනුෂ්‍ය ප්‍රතිරූපයක් කියලා කියන්නේ අංගවිකල භාවයකින් තොර මන්දබුද්ධික භාවයකින් තොර හොඳ මනුස්ස ජීවිතයක් ලබන්නේ ඒ එක් චක්‍රයක් කැටියට එක් රෝධයක් කැටියට මහ භාග්‍යයකට. මේ ජීවිත අතරින් මනුෂ්‍ය ජීවිතය වෙන මොනයම් ජීවිතයක් ලැබුවත් දිව්‍ය භවයක බ්‍රහ්ම තලයක ඉපදුනත් සුද්ධාවාසයෙන් පහළ ඒ කිසි ජීවිතයකට සමාන කරන්නට පුළුවන් කමක් නැහැ මනුස්ස ජීවිතය. හැබැයි අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. මෙච්චර වටින ජීවිතේ ආයුෂ නම් බොහොම දුබලයි. එනිසා මේ ගත වෙන මොහොත ප්‍රමුදිතව පවතින ඔබේ සිතෙහි මේ මොහොතේ මේ ගත වෙන තප්පරය පවා කෝටි ප්‍රකෝටි ගාණක් වටිනවා. මෙච්චර වටින මනුස්ස ජීවිතේ මේ ගත වෙන මොහොත ඒ තරම්ම වටිනවා. දැන් අපි මනුෂ්‍ය ප්‍රතිරූපයක් සහිතයි. හොඳ මිනිසෙක් කියලා ඉපදෙලා ඉන්නවා. අඩුවක් නැහැ. ඌනතාවයන් ඕනතරම් තියෙන්න පුළුවන්. හොඳට ඇස් දෙක පෙනෙනවා, හොඳට කන් ඇහෙනවා, හොඳට ගඳ සුවඳ දැනෙනවා, හොඳට රස දැනෙනවා, ශරීරයේ ස්පර්ශයන් දැනෙනවා. මේ ෂඩ් ආයතන වලින්ම මනසට ධර්මතාවයන් වැටහෙනවා. දැන් ධර්මතාවයන් අනිච්ච කිව්වහම ධර්මතාවය වටහා ගැනීමේ ශක්තියකුත් ඔබ සතුව තියෙනවා. එhmenan මේ චක්ක සූත්‍රයේ සඳහන් වෙන හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයක් ඔබට තිබෙනවද නැද්ද? ඔබම ඔබ පිළිබඳ නිරීක්ෂණය කළ බැලුවොත් හොඳයි. මම හොඳ මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා. මට හොඳට පෙනෙනවා, මට හොඳට ඇහෙනවා,
මට හොඳට ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ධර්මතාවයන් පිළිබඳවත් මේ ධර්මයේ අහනකොටම යමක් වැටහෙනවා. අනිත්‍යතාවයේ තේරුම් ගැනීමේ ශක්තියක්ද මගේ සිතට තියෙනවා. එහෙමනම් ඔන්න වාහනේ පළවෙනි ටයරය හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපය කියන ටයර් එක. ඊළඟට ඉදිරිපස දෙවන ටයරේ හැටියට අපි සලකන්නට තිබෙනවා අරිය චිත්ත කරෝසියා. ආර්ය සිතක්. එහෙමත් නැතිනම් ශ්‍රද්ධාවෙන් පිරුණු සිතක් තියෙන්නට ඕන. හැබැයි මේ ටයර් එක දාගන්න එක නම් බොහොම අපහසු වැඩක්. මොකද ශ්‍රද්ධාව අපිට තියෙනවා. ශ්‍රද්ධාව නිතරම චලනය වෙනවා. ආන්න ඒ නිසා වාහනයක ඉදිරිපස ටයරය අවුල් සහගතයි නම් ගමන යන්න ටිකක් අපහසුයි. ඒ නිසා ඉදිරිපස අවධානය යොමු කළ යුතු දෙවන ටයර් එක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව අපිට තියෙන්නට ඕන. අමූලික ශ්‍රද්ධාව තිබුණොත් වැරදි වර්ගයේ ටයර් එකක් දාගත්තොත් ගමන යන්න බෑ. දැන් ඔන්න අපි ඉදිරිපස ටයර් දෙකම දාගත්තා. මේ කාරණා ටික හොඳට මතක තියාගන්නයි මේ විදිහින් සිහිපත් කරන්නේ. එතකොට මනුෂ්‍ය ප්‍රතිරූපය කියන ටයර් එකත් ශ්‍රද්ධාව කියන ටයර් එකත් දැන් ඉදිරිපස නම් හරි. දැන් අපිට යන්න පුළුවන්ද? බෑ. තාම පිටිපස්සේ ටයර් ටික දාගත්තේ නැහැ. මේ දෙකත් දාන්නට ඕන. එතකොට පිටුපස ටයර් දෙක තමයි යම් කෙනෙක් සම්මා පනිදි සම්පන්නෝ පුබ්බේ පුඤ්ඤකතෝ නරෝ සම්මා පනිදි සම්පන්නෝ මෙයාට සත්පුරුෂ ආශ්‍රයක් තියෙන්නට ඕන. එතකොට දැන් ඔබ හිතලා බලන්න ඔබත් සමග නිරීක්ෂණය වෙන්නට ඕන මේ ධර්ම කරුණු. ඔබට ධම්ම වැටහෙනවා. ධර්මතාවය වටහා ගන්නා වූ ඉන්ද්‍රිය ධර්මයේ ඔබට තිබෙනවා. ඔබ මේ දේ ඔබ සමග සංසන්දනාත්මකව විමසලා බලන්නට ඕන. නිසම්මකාරී උතුම් ධර්මය විමර්ශනය කරමින් මේ මොහොතේ පසු වෙන්නට ඕන. ඔබට සත්පුරුෂ ඇසුරක් තිබෙනවාද? සත්පුරුෂයෙක් ඔබට සතර අපායට අරගෙන යන්නට අනුබල දෙන, උදව් කරන, උපකාර කරන පාපී මිත්‍රයන් ඕන තරම් ඉන්නට පුළුවන්. සමහර වෙලාවට එය අත්හරින්නත් බෑ. සමාජයේ හැටියට ඇසුරු කරන්නට වෙනවා. මේ විදිහින් අපි ඇසුරු කරන පිරිස ඕන තරම් ඉන්නට පුළුවන්. හැබැයි කිසි කෙනෙක් ඔබේ නිවසට පැමිණ යම් දිනක සාකච්ඡා කළාද මේ සසර භයානකයි. ඉපදෙන මැරෙන දුක් විඳින මේ භයානක වූ සංසාර ගමන නිම කළ යුතුයි. කවුරු හරි ගෙදර ඇවිල්ලා එහෙම සාකච්ඡාවක් කළාද? අපි මේ සංසාර ගමන අවසන් කරන්නට ඕන. ඒ සඳහා වැඩපිළිවෙලක් ඔබට තිබෙනවද? කවදාකවත් එහෙම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා නම් බොහොම කලාතුරකින්. මේ සසර බලන්න ඔබ අප හැමදෙනාම පෙර සිටියාසේ නොව අපි අනිත්‍යතාවයට ගොස් ඇති බව අපිට වැටහෙනවා. නමුත් මේ සඳහා ප්‍රතිකර්මයක් ඔබ සතුද? කවුරුත් ඔබෙන් එසේ විමසා නැති වෙන්නට පුළුවන්. විටක සමහර වෙලාවට ඔබේ නිවසේදී ධර්මානුශාසනාවක් පවත්වන වෙලාවක ස්වාමින් වහන්සේ නමක් දේශනා කරලා තියෙන්න පුළුවන්. මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් පැහැදිලි කරලා තියෙන්නට පුළුවන්. එසේ නොමැති වුවහොත් ඔබ මේ සසරෙන් ගැලවීමක් පිළිබඳ ඔබ යම් නිවසකට ගිහිල්ලා ඔබේ කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා සසරෙන් ගැලවෙන ක්‍රමයක් රට පුරා ධර්ම ශ්‍රවණය කිරීම තුළ නිතර නිතර ඇහෙනවා. මේ ඇහෙන දේ පිළිබඳ ඔබ ඔබේ මිත්‍රයෙක් සමග සාකච්ඡා කර තිබේද? ඔබෙන්ම විමසා පිළිතුරු මේ මොහොතේම සිතට එකතු කරගන්න. සාදවෝ නහි සර්වත්‍ර චන්දනං න වනේ වනේ. සත්පුරුෂයෝ හැමතැනම නැහැ. වනයක් පාසා සඳුන් නැහැ. ඇතෙක් පාසා ගජමුතුත් නැහැ. එනිසා මේ ටයර් වර්ගෙත් හරිම දුර්ලභයි.
මනුෂ්‍ය ප්‍රතිරූපයක් ලබලා ශ්‍රද්ධාවත් ඇතිව ජීවත් වෙනවා. සත්පුරුෂ ආශ්‍රයයක් නැති නිසා වාහනේ ගමන නතර වෙලා. දැන් එහෙමනම් සත්පුරුෂ ආශ්‍රයයක් ඔබට ලැබිලා තියෙන්න ඕන. මේ මොහොත සත්පුරුෂ ආශ්‍රයයි. ඔබ හැම දිනාම සත් ධර්මයයි ශ්‍රවණය කරන්නේ. සත් සිතුවිලි වැඩෙන්නේ. ඒ නිසා මේ වෙලාවට හරි මේ ටයර් එක තියනවා කියලා හිතන්න වෙනවා දැන්. දැන් ඔන්න එහෙමනම් සත්පුරුෂ ආශ්‍රය නැමැති ටයර් එකත් දාගත්තා. දැන් එහෙමනම් ටිකක් සතුටුයි. මොකද තව එක ටයර් එකයි තියෙන්නේ. ගරාජ් එකේ වැඩ කරන්නත් හරි අමාරුයි. මහන්සි කියලා බලන්නේ නැතුව ඊළඟ රටේ වාහනේ ගමන් කරන්න අවශ්‍ය කරන ටයර් එකත් අපි දාගන්නට ඕන. පුබ්බේ පුඤ්ඤ කතෝ නරෝ පෙර කල පිං තියෙන්නත් ඕන. ඔබ හොඳට බණ අහන්නේ, හොඳට භාවනා කරන්නේ, ඒ වගේම හොඳ සත්සිතුවිලි පහළ වෙන්නේ. දුකේදී දුක් වෙන, සැපේදී සතුටු වෙන, ඒ වගේම හොඳ දේ අගයන, නරක දේ ප්‍රතික්ෂේප කරන සිතක් ඔබ එකපාරම ලැබුව නෙවෙයි. පෙර භවයන් තුළ මේ බුද්ධ ශාසනය තුළ, මේ සම්බුද්ධ ශාසනය තුළ සමහර විට එදා ජේතවනාරාමයට ගිය ගමනම වෙන්න පුළුවන්. තව තවත් මේ ධර්මය හොයන්නේ ඉන්නේ ඔබ. මේ සම්බුද්ධ ශාසනය නිමවන්නට පෙර ඔබේ සිතට යම් විදිහකින් සිතුවිල්ලක් ඉපදී මේ වෙනකොට මල් පල හට ගන්න ස්වභාවයටපත් වී දියුණු වී සසර පුරා අරගෙන ආපු පෙර පිං ඇති බවක් ඔබට තිබෙනවා. පෙර පින ඔබට තිබෙනවා. පෙර පින නැමැති ටයර් එකක් දාගත්තා. දැන් එතකොට චතු චක්‍රයන්ම සම්පූර්ණයි. මොනවද ඉදිරිපස ටයර් දෙක? මනුෂ්‍ය ප්‍රතිරූපයයි ශ්‍රද්ධාවයි. පිටුපස ටයර් දෙක සත්පුරුෂ ආශ්‍රයයි පෙර පිනයි. නිතර නිතර ගමන යනකොට හෝදිසි කළ යුතු ටයර් දෙකක් තියෙනවා. මොකද බාල වර්ගෙ වෙන්න පුළුවන්. බාල වර්ගයට වඩා මේවා අතිශයින්ම දුර්ලභයි. හොයාගන්න එක අපහසුයි. ඒ නිසා නිතරම ශ්‍රද්ධාවට බාධා වෙනවද? ඉදිරිපස ටයර් එක නිතර පරීක්ෂා කරන්නට ඕන. පිටුපස ටයරුත් පරීක්ෂා කරන්නට ඕන. නිතර හුලම් බහින්න පුළුවන්. සත්පුරුෂයෝ කියලා ආශ්‍රය කරගෙන යනකොට සමහර වෙලාවට සතර පහයට යන වැඩ තමයි වැඩිපුරම කරලා තියෙන්නේ. හොඳට නිරීක්ෂණය කරලා ඔබ පිළිබඳ හොඳ පූර්ණ අවබෝධයකට පැමිණෙන්න. එවිටයි ඔබට මේ ධර්මයෙන් සැනසීම, දහම් සිසිලස ඔබේ හදවතට දැනෙන්නේ. කමක් නැහැ. ඔබේ ජීවිතයෙන් යම් යම් අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන්. හැබැයි මේ ධර්ම ශ්‍රවණය තුළ ඔබට මේ අඩුපාඩුකම් වලින් මිදී උතුම් ධර්ම අවබෝධයට සිත අරගෙන යන්නට පුළුවන්. දැන් අපිට මේ ගමන යන්න පුළුවන්ද? දැන් මේ වාහනේ යන්න පුළුවන්ද? බෑ. කලබල වුණාට යන්නත් බෑ. සතර සතිපට්ඨානය. එහෙමනම් මේ වාහනය මා උපමාවක් හරියට දේශනා පුරාම අරගෙන යනවා. සතර සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කය දෙස බලන්න. ඔබ ඇසින් ඔබේ කය දෙස ඕන තරම් බලා තිබෙන්නට පුළුවන්. මුළු ශරීරයේම දැන් මේ වෙලාව හිතුවොත් මුළු ශරීරයම මගේ ඇස් දෙකෙන් බලන්න ඕන කියලා ඔබ හිතුවොත් කරන්න පුළුවන්ද බැරිද? ඇස් දෙකින් ඔබේ ශරීරය නිරීක්ෂණය කරගන්න පුළුවන්ද මුළු ශරීරයම? අඩුම තරමින් නිතර බලන මූණවත් පේන්නේ නැහැ ඇස් දෙකට. නාසයේ අග්‍රය ටිකක් පෙනෙන්නට පුළුවන්. එසේ නැමැති වුණොත් මූණ අපිට පෙනෙන්නෙම නැහැ ඇස් දෙකක් හොඳට ලැබිලා තිබුණාට. දැන් කොහොමද කරන්නේ? ඇසට නොපෙනුනාට සිතින් ඔබේ මුළු සිරුරම නිරීක්ෂණය කරන්න කිව්වොත් ඔබට දැන් මේ මොහොතේ පුළුවන්ද බැරිද? කණ්ණාඩියෙන් බැලුවට වැඩිය හොඳට මුළු ශරීරයම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් සිතට තියෙනවා. ඔබට කෙටි උපමාවකින් සිහිපත් කළොත් මේ වෙලාවේ උදාහරණයක් ඇටියට හිස කිව්වහම හිස ඔබට හිතට පෙනෙනවා. දෙකන් කිව්වහම කන් දෙක හිතට පෙනෙනවා. දෙනෙත් කිව්වහම ඇස් දෙක හිතට පෙනෙනවා. ඔබේ සිරුරේ ඔබ මෙතෙක් දැක සංජානනය කරපු විදිහට. ඒ වගේම ඔබේ පිට ප්‍රදේශය, කඳ කොටස, දෙයත්, දෙකකුල්. බැරිද ඔබට සිතින් නිරීක්ෂණය කරන්න? පුළුවන්. සිතින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙමනම් ඔබේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ඔබට හිතින් නිරීක්ෂණය කරන්න බැරිද? පුළුවන්. දැනෙනවා.
දැන් මේ වෙනකම් බණ අහන්න කලින් ඔබ මේ හුස්ම අරගත්තා. දැන් මේ වචන ඇහෙනකොට හුස්ම පිළිබඳ යම් දැනීමක් ඔබට ආවා. එහෙමනම් සිතින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබෙනවා මාසසට වඩා. ඒ නිසා ඔබ දැන් මේ වාහනයක් දැක්ක සිතින්. මුලින්ම දැකපු වාහනය සිතින් දැකපු වාහනේ රෝද හතරක් නැති බිම තිබුණු වාහනයක්. දැන් මේ වාහනේට රෝද හතරක් දාලා තියෙනවා. දැන් මේ වාහනය නැවත පරීක්ෂණයට ලක් කරන්න ඕන ගමනට සූදානම්ද කියලා බලන්න. මේවා පිළිබඳ හොඳ පරීක්ෂණයක් කරන්න ඕන. මේ වාහනේ රෝද හතරෙම ඇන ටික හොඳට තද කරගන්න ඕන. නැවත වතාවක් පරීක්ෂණය කරලා බලන්නට ඕන. ගරාජ් එක නම් මේ කටයුතු හොඳට සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් මේ නැවතත් මේවා පරීක්ෂාවට ලක් කරනවා. ඔබ හොඳට සතර සතිපට්ඨානේ පිහිටා මනා සිහියෙන් ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතයත් මේ ඇති වෙන ශ්‍රද්ධාවත් මේ ලැබෙන සත්පුරුෂ ශාස්ත්‍රයත් පෙර පිනත් ලැබිලා උතුම් චතුචක්‍රයන් මත පිහිටි ඔබ හොඳට සතර සතිපට්ඨානයේ තුලින් ජීවිතයේ අත්‍යන්ත ගුණයට ආධ්‍යාත්මික සැනසීමට ධර්මයේ උතුම් සිසිලස ජීවිතයට ලං කරගන්නට ඔබ සූදානම් වෙන්න ඕන. දැන් එහෙමනම් එන ටිකක් අද කරගත්තම ගමන යන්න පුළුවන්ද? බෑ. දැන් කවුද ඕනේ මේක අරන් යන්නත් කෙනෙක් ඕන. ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න ඕන. ඒක තමයි අමාරුම වැඩේ. ඩ්‍රයිවර්ලා හොයාගන්න එක. දැන් වාහනයක් ගන්න පුළුවන්. හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න එක නම් බොහොම අපහසුයි. ඩ්‍රයිවර්ලා ඕන තරම් ඉන්නත් පුළුවන්. සමහර ඇත්තන්ට පාර මතක නෑ. දැන් ඩ්‍රයිවර්ලත් එක්ක යනකොට හොඳට තේරෙනවා. සමහර ඇත්තෝ පාර දන්නේ පාර කියන්න ඕන. සමහර අය පාර දන්නවා මග සලකුණු දන්නේ නෑ. එහෙන් මෙහෙන් දාලා යනවා. පාර දැනගත්තට හරියන්නේත් නෑ. අනතුරු වෙන්න පුළුවන්. සමහර ඩ්‍රයිවර්ලා ඉන්නවා මෙතනත් සමහරට ඇති. ආපු අය අනුව ඔබ ඩ්‍රයිවිං කරන්නට ඔබ කොයිතරම් දැනුමක් තියෙන්න ඕනද? පාරේ ලකුණු දැනගන්න ඕන. යන පාර හරියට දැනගන්න ඕන. ස්ථානය මොකද්ද කියන එක හොඳට සිතේ තියෙන්නට ඕන. කොයිතරම් මෙයා කාර්යක්ෂම කෙනෙක් විය යුතුද? හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ලේසි නෑ. පිටිපස්සෙන් ඇවිල්ලා හෝන් එකක් ගැවුවොත් වෙන රටවල තියෙනවා ඉදිරියේ යන ඩ්‍රයිවර් දුර්වල කෙනෙක්. ඒ නිසා එහෙම කරන්න තියෙන්නත් බෑ. අපේ රටේ නම් ඉතින් කම් පිරෙන්න හෝන් ගහනවා. නිමක් නෑ. ඕන එකටක් ගහනවා නැති එකටක් ගහනවා. දැන් එතකොට අපි මේ ගමන යන්නට හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි. පත්තරේ දාලා හොයාගන්නත් බෑ. ඔය දුර්වලතා ඇති අයමයි එන්නේ. දුර්වලතා බහුලයි. සම්පූර්ණ වෙච්ච ඩ්‍රයිවර් කෙනෙක් නෑ. ඒ නිසා මොකද කරන්න වෙන්නේ? Tamanටම ඩ්‍රයිවිං පුරුදු වෙන්න වෙනවා. හොඳම දේ තමයි ආයේ කවුරුත් හොයා ඉන්නවට වඩා තමන්ම ඩ්‍රයිවිං පුරුදු වෙන එක. මොකද වෙලාවට යා හිටියේ නැතිනම් ගමනට බාධා ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හරියට ඩ්‍රයිවිං ඉගෙන ගත්තොත් මේ වාහනේ අරගෙන යන්න පුළුවන්. දැන් ඔන්න හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයත් ශ්‍රද්ධාවත් පෙරපිනත් සත්පුරුෂ ආශ්‍රයත් කියන මේ ටයර් හතර හොඳට සතර සතිපට්ඨානය තුලින් හොඳට තද කරගෙන ශක්තිමත් කරගෙන සතිමත්ව හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හෙව්වා ලෝකේ පුරාම නෑ. එක එක්කෙනා ළඟින් හෙව්වා නෑ හම්බ වුණේ. මාම තමයි මේකට සුදුසු කෙනා. ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමිණෙන්නට පෙර උන්වහන්සේ විවිධ ශාස්ත්‍රවරුන් කරා ගියා. ගිහිල්ලා හෙව්වා නිවන සැනසෙන මගක් හෙව්වා. හම්බ වුණේ නෑ. උන්වහන්සේම තමා තුලින් මේ ධර්මය අවබෝධ කරගන්නට තමා විසින්ම ඒ උතුම් ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය කරන උතුම් සිතුවිලි දියුණු කොට ධර්මාවබෝධයට අවශ්‍ය කරන තත්වාකාර අවබෝධයක් ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමේ නුවණක් ඇති කරගත්තා. එසේම ඔබත් මේ උතුම් සම්බුද්ධ ශාසනය දැන් තීරණය කරන්න ඕන. මේ වාහනේ පදවාගෙන යන හොඳම රියදුරා ඔබයි. ඒ ඔබේ සිතයි. සිතත් හරියට කොයිතරම් අඩුපාඩුකම් සහිතද? ගමනක් යනකොට කොයිතරම් මේ සිත සකස් කළ යුතුද? එහෙමනම් සිත නැමැති ඩ්‍රයිවර් දැන් මේ වාහනේ අරගෙන යනවා.
දැන් එහෙමනම් නිවන් පුරයට යන්න සුදුසුකම් තියෙනවා. හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපය තියෙනවා. හොඳට ශ්‍රද්ධාව තියෙනවා. හොඳ සත්පුරුෂ ඇසුරකුත් තියෙනවා. හොඳ පෙර පිනකුත් ලැබිලා තියෙනවා. දැන් මේ වාහනේ පදවාගෙන යනකොට එන බාධක අපමණයි. දඤ්ඤං බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දඤ්ඤං ධනං යසෝ කිත්තිං. ඔන්න මේ ගමන යනකොට බලන්න හොඳ මනුස්ස ජීවිතයක් ලැබුවොත් ඒ මනුස්ස ජීවිතයට සලකනවා. මිනිස්සෙක් නේ කියලා සලකනවා. දැන් සාමාන්‍ය මගතොටේදී බල්ලෙක් මැරිලා ඉන්නවා. කවුරුත් එච්චර ගණන් ගන්නෑ. මිනිස්සෙක් මැරිලා හිටියානම් දෙවතාවක් තුන් වතාවක් කවුද ඒ කියලා නිරීක්ෂණය කිරීමක් හෝ කරනවා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයක් ලැබපු කෙනෙක්ට යම් විදිහකින් ඒ මනුෂ්‍යකම නිසා මනුෂ්‍ය ප්‍රතිරූපය නිසාම යම් සැලකිලි සම්මාන ලැබෙනවා. මනුෂ්‍ය ප්‍රතිරූපය නිසා යම් කෙනෙක්ගේ හැදිච්චකම ඒකත් එහෙමත් නැතිනම් නිහඬ බව ශ්‍රද්ධාව නිශ්චල භව ශාන්ත භව සිතේ පවතින්නේ නම් අපි කියනවා හරි නිවිච්ච කෙනෙක්. එයාටත් එහෙමනම් යම් සැලකීමක් ලැබෙනවා. හොඳ සත්පුරුෂයෙක් වුණොත් සත්පුරුෂ ගුණධර්මයක් නම් අපි කියනවා දුර්ලභ කෙනෙක් සත්පුරුෂයෙක්. ආන්න සැලකීමක් ලැබෙනවා. ඒ වගේම පෙර පින් ඇතනම් ඒත් අපි යාට සලකනවා. පෙර පින් ඇති කෙනෙක් එයා කරන සියලු කටයුතු සාර්ථක වෙනවා. පුණ්‍යවන්ත කෙනෙක්, පින්වන්ත කෙනෙක් සලකනවද නැද්ද? සලකනවා. එහෙනම් මේ ටයර් හතරටම සලකනවා. මනුෂ්‍ය ප්‍රතිරූපයක් ලැබපු නිසාම ලැබෙන සැලකිලි සම්මාන තියෙනවා. ඒ වගේම පෙර පින නිසා ලැබෙන සැලකිලි සම්මාන තියෙනවා. ගරු බුහුමන් තියෙනවා. ශ්‍රද්ධාව දියුණු කළොත් ශ්‍රද්ධාව පින්වතුනි දියුණු කරන්න ලැබෙන කුසල විපාකයන් තිබෙනවා. සත්පුරුෂය ඇසුරු කරන්න සිතේ ශාන්ත භාවයේම වර්ධනය වී ඒට ලැබෙන ගරු බුහුමන් තිබෙනවා. දැන් මේ වාහනේ නැගලා එහෙනම් ගමනක් යනකොට මේ හතරම ඇතිව යම් කෙනෙක් ගමනක් යනකොට කොච්චර දේවල් ලැබෙන්න පුළුවන්ද? ධඤ්ඤං කන්න බොන්න නම් කවදාකවත් අඩුවක් වෙලා නැහැ. ඔබට කවදාකවත් මේ රටේ එහෙම සාගතයක් වෙලා තියෙනවද? නැහැ. ඕන තරම් කෑම බීමෙන් නැහැ අඩුවක්. දිගච්ඡා පරමාරෝගා හිතලා බලන්න සමහර රටවල් තියෙනවා. කන්න බොන්න ටික හොයාගන්න එක කොයි තරම්නම් අමාරුද? ඒ ඇත්තන්ට පුළුවන් ද මේ විදිහෙන් ඇවිල්ලා බණ ටිකක් අහන්න? නෑ, දවසේ වේල හොයාගන්න ජීවිතේ ඒ දවසම කැප කරනවා. මෙහෙම පිං පිරිච්ච බවක් නෑ. එහෙමනම් පින නිසා ඔය ඇත්තන්ට සද්ධර්මයේ ලැබෙනවා. ඉතියෝපියාව සෝමාලියාව වගේ රටක බහුතරයක් අපේ රටේ වුවත් නැති වෙන්නට බැරි නැහැ. එහෙම ප්‍රදේශ තියෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට ධර්මයේ අහන්න වෙලාවක් නැහැ. කුසගින්න නිවා ගන්න පරම රෝගය, බරපතලම ලෙඩේ, දිගච්ඡා පරමාරෝගා. හොඳයි ඔබ මේ වෙලාවේ දැඩි කුසගින්නකින් ඉන්නවා නම් අනේ මන් දන්නේ නැහැ අර හාමුදුරුවෝ ඇවිල්ලා වාහනයක් ගැන නම් කිව්වා අපිට මේ වාහන තමයි මම මේ හිටියේ හොඳටම කුසගින්නෙන්. මේ ධර්මය ඔබේ සිතට දැනෙන්නේ නැහැ. මේ ධර්මතාවය ඔබේ හිතට වැටහෙන්නේ නැහැ. ඒ නිසා පරම රෝගය, ලෙඩ, බරපතලම ලෙඩේ කුසගින්න. එහෙම ලෙඩක් නැහැ. මේ සතර චතු චක්‍රයන් ලැබපු කෙනාට කවදාකවත් එයා කුසගින්නේ ඉන්නේ නැහැ. බඩගින්න දැනෙන්නේ නැහැ. එහෙමනම් එයාට ධඤ්ඤං කෑම බීම ආහාර පාන ඇඳුම් පැළඳුම් සිව්පසේ හොඳට ලැබෙනවා. ධඤ්ඤං. දැන් ඔන්න යන වාහනේ මේවා අනවශ්‍ය ප්‍රමාණයක් ගොඩ ගහ ගන්නවා. ධඤ්ඤං ලැබෙන නිසා ගොඩක් එකතු කර ගන්නවා. වාහනේ යන ගමන් කමන්නේ ඔන්න වාහනේ නේ කියලා ඩිකිය පුරවා ගන්නම ගන්නවා. නොඑක් දේවල් එකතු කර ගන්නවා. ධඤ්ඤං. ඊටව ටිකක් එහාට යනකොට මගතොටේදී හම්බ වෙනවා. ඒ පමණක් නෙවෙයි. මේ තරම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් ධඤ්ඤං ධනං ධනය ලැබෙනවා. මේ මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙකුට ධනය ලැබෙනවා. හොඳ චතුචක්‍රයන් ලැබපු කෙනෙකුට හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හැටියට මේ වාහනේ අරගෙන යනකොට මගදී නොයෙක් දේවල් හම්බ වෙනවා වගේ. වාහනේ යන ගමන් නොයෙක් දේවල් එකතු කර ගන්නවා වගේ. මේ උතුම් මනුස්ස ජීවිතේ ලැබෙනවා ධඤ්ඤං ධනං යසෝ කිත්තිං කීර්ති ප්‍රශංසා නම්බු නාම නිලතල නොයෙක් දේවල් හම්බ වෙනවා. හම්බ වෙන ඒවා ඔක්කොම දැන් එකතු කර ගන්නවා. එකතු කරගෙන යනකොට දන්නේම නෑ වාහනේ උලම් බෑලා බර වැඩි වෙලා
නොඑක් දේවල් නම්බුනාම තානාන්තර නොඑක් දේවල් ලැබෙන්න බර වැඩි. සැහැල්ලු බව නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දේ පමණක් ග්‍රහණය කරගන්න කෙනාට කිසිදු ගැටලුවක් නැතිව පාර හොඳට සැහැල්ලුවෙන් හොයාගෙන දැන් ඔය ඇත්ත වාහනයක යන ගමන් මගතොටේ තියෙන හැම දෙයක්ම ගන්න ගියොත් මොකද වෙන්නේ? ගමන යන්න පුළුවන්ද? බෑ. අවශ්‍ය දේ පමණක්ම ඔබ ගන්නවා. ගමනත් සාර්ථකයි. අවශ්‍ය දේ පමණක්ම ගන්න කියලා බුදුරජාන් වහන්සේගේ විවිධ දේශනාවන් තියෙනවා. ඇහෙන් රූප දැක්කාට රූප දැකපු පමණට සියල්ල ග්‍රහණය කරගන්න හොඳ නෑ. කනින් ශබ්ද ඇහුවට ඇහපු හැම දෙයක්ම අවශ්‍ය නෑ. එහෙමනම් මේ ඇස කන නාසය දිව ශරීරය කියන මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හයම මනා සංයමයකින් පවත්වාගෙන දැන් මේ වාහනේ පදවාගෙන යන කෙනාට කොයිතරම් බාධකද? දාන්නයත් බාධකයක්. ආහාරයේ බාධකයක් උනේ නැද්ද භාවනාවට? විතක දැන් කුස හොඳටම පිරීලා. මේ වෙලාවේ භාවනාවට සුදුසු වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ මා මිල මුදල් පිළිබඳ හොයන වෙලාව, මේ වෙලාවේ භාවනා කරන්න වෙලාවක් නෙවෙයි. ඕවා බාධක. ධඤ්ඤං ධනං යසස කීර්ති ප්‍රශංසා අහන්න ලැබෙනවා. සතර දිග් භාගයෙන් කීර්ති ප්‍රශංසා ගලාගෙන එනවා. මේවා උපාදානය කරමින් ගමන අඩහල වෙනවා. එක් එක්කෙනාගේ කීර්ති ප්‍රශංසා ඉන්නවා. හැබැයි ගමන අඩාල වෙනවා. එහෙමනම් මේ ගමනේදී මනසේ හික්මිච්ච සිත බොහොම ශ්‍රද්ධාව පිහිටලා මේ චතුචක්‍රයන් මත පිහිටවා ගත්ත මේ උතුම් මනුස්ස ජීවිතය අත් නොහැර වීර්යවන්තව දැඩි වීරියකින් අපේ ക്ഷേම භූමිය මේ ඩ්‍රයිවර්ගේ ඉලක්කය යා යුතු ස්ථානය උතුම් ශාන්ත වූ නිර්වාණයයි. ඒ නිවන් අවබෝධය සඳහා ගමන් කරන්නා වූ මේ සිත අතිශයින්ම කොයිතරම් මේ දේශනාව අතිශයින්ම අපේ ජීවිතවලට බද්ධව පවතින්නේ දැයි ඔබ මොහොතක් නිරීක්ෂණය කොට බලන්නට ඕන. මේ නිසාම නොඑක් විදිහින් ලැබෙන මේ ගරු බුහුමන් තුළ නොපැටලී ඉදිරියට මේ ගමන යන කෙනා සත්පුරුෂ මනුෂ්‍ය ප්‍රතිරූපයේ තුල පිහිටා සත්පුරුෂ ආශ්‍රයත් ශ්‍රද්ධාවත් පෙර පිනත් නිසාම මේ චතුචක්‍රයන් මනාව ලබාගෙන දැන් මෙයා ශාන්ත සැනසිලිදායි උතුම් මනුස්ස ජීවිතයක් තුල ගමන් කරමින් ධර්මාවබෝධය ලබන්නට සුදුසු කෙනෙක් බවට පත් වී සිටිනවා. දැන් ඔබ මේ උතුම් මනුස්ස ජීවිතයේ මේ චතුචක්‍රයන් ලබා නැද්ද? ලබලා තියෙනවා. දැන් ඔබ යා යුතු ගමන මගතොට සලකුණු සියල්ලත් ඔබ අසා තිබෙනවා. සතර සතිපට්ඨාන ඉගෙනගෙන තිබෙනවා. සතර සතිපට්ඨානය ඔබ ඉගෙනගෙන නැතිනම් මග සලකුණු කාගෙන් හෝ අහගන්නට ඕන. සත්පුරුෂ ආශ්‍රය ඔබට තිබේ නම් ඒවා අසා තියෙන්නට ඕන. ඔබට මග සලකුණු නොදැනේ නම් ඔබට නියම සත්පුරුෂ ආශ්‍රයක් ලැබී නැති වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුචක්‍රයන් මත පිහිටි උතුම් පින්වන්ත පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලැබපු පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්. පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් වේවා. ශාන්ත සිත තුළ මේ ගමනේ නියම මඟ සලකුණු දැනගෙන මඟ සලකුණු වලට කිසිදු හානියකුත් නොකර පාරේ යන අයටද හානියක් නොකර මේ වාහනය අරගෙන ඉදිරියටම ගමන් කරනවා. හැරිය යුතු තැන් දන්නවා, නැවැත්විය යුතු තැන් දන්නවා. එහෙමනම් ජීවිතයේ ජීවිත ගමනේ ඔබ ගමන් කරන හැම තැනක් පිළිබඳවම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. බලන්න ගමන බිමන කතාබහ ඉඳලා සියලුම සංසිද්ධීන් පිළිබඳව සතිමත් වන්න, සිහියෙන් සිටින්න. ධර්මාවබෝධයට පහසුම මගයයි. ඔබ කරන සෑම කටයුත්තක්ම සිහියෙන් සතිමත්ව සිද්ධ කරන්න. ඔබේ සිහිය මනාව පිහිටවා ගන්න. ශ්‍රද්ධාව තුල හොඳට සිත පිහිටලා මේ චතුචක්‍රයන් මත පිහිටි මේ උතුම් මනුස්ස ජීවිතය තුල සියලු කටයුත්තක් පිළිබඳවම මනාව බෝධයකින් කරන විට එයාට
නියම මගට නියම මග මුණ ගැසී මාර්ගයේ කිසිදු බාධකකින් තොරව ඉදිරියට ගමන් කරනවා. මෙසේ ගමන් කරන පුජ්‍යලයා මේ වාහනේ රියදුරු ඉදිරියටම ගමන් කර හයිවේ එකට යනවා. දැන් ආපහු වාහනේ ඇතුල් කළ වාහනය නැවත හරවන්නත් බෑ. නීති රීති තියෙනවා. හරවගෙන එන්න බෑ. හැබැයි අපේ රටේ නම් එහෙම කරන්න තැනුත් තියෙනවා. නේද? අපේ හයිවේ වල ගැන කිව්වහම. නමුත් නියම හයිවේ එකට පිවිසිච්ච කෙනා ආපහු වාහනේ එහෙ මෙහෙ හරවන්න බෑ. එයා ඉදිරියටම යනවා. පිටවිය යුතු දොරටුව දක්වාම නිවරදිව වාහනේ අරගෙන යා යුතුයමයි. දැඩි නීති රීති තමා තුළින්ම තමා හික්මි. ශාන්ත භාවයට පත්වෙච්ච සිත කිසිසේත්ම වරදක් කරන්නේ නැහැ. ඒ සිත අත්‍යන්තයෙන් නිවි සැනසී සෝවාන් මාර්ගයට පිවිසියා හා සමානයි. සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනා නැවත ආපහු සසර නැමැති මහා ඝෝරතර භානකෝ මේ සංසාර සාගරයට නැවත වැටෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් තමාගේ ගමනාන්තයේ දක්වා නිවන නැමැති ෂේම භූමිය කරාම මේ වාහනේ අරගෙන යනවා. ඒකට මේ ජීවිතයම මේ ලැබපු මනුස්ස ජීවිතයම මේ ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාවම මේ භජනය කරන්නා වූ සත්පුරුෂයන්ම ආශ්‍රය කර ගනිමින් ඔබේ පෙර පින අවදි කරගෙන පෙර ඔබ බුදුන් දැක ධර්ම ශ්‍රවණය කරන්නට ඇති ඒ බව ඔබේ සිතින් ඔබ පිළිබඳ හොඳ පූර්ණ නිරීක්ෂණයකට එළඹී වහවහ මේ භව ගමන නිම කරන උතුම් ධර්ම මාර්ගයේම තුලම ගමන් කරලා ඔබේ උතුම් අග්‍ර උතුම්ම ප්‍රාර්ථනය වෙනස් නොවන එකම සම්පත ලෝ පුරා විවිධ සම්පත් තිබෙනවා. කිසිදු සම්පතක් ස්ථිර නැහැ. ඒ ස්ථිර භාවයක් නැති අනිත්‍යතාවයේ සලකුණු වටහා ගත්ත දැනගත්ත ධර්මතාවයේ වටහා ගත්ත කෙනා අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුල මනාව පිහිටා මේ භව ගමන නිම කිරීමේ උතුම් මාර්ගය තුල ගමන් කරමින් උතුම් ධර්මාවබෝධයට සිත පුහුණු කරනවා. එයා නිතරම මේ ගමන නිවැරදිව ගමන් කරනවා. ඒ තුලින් කිසිසේත්ම සැකයක් නැතිව යම් කෙනෙක් මේ උතුම් චතුචක්‍රයන් මත පිහිටා තමාගේ සතර සතිපට්ඨානය මනවින් වර්ධනය කරගෙන ඔබ නිතර අන් අය සමග මේවා පිළිබඳ සාකච්ඡා කරමින් ඔබේ සිතෙහි පවතිනා වූ උණතාවයන් එවැගේම සකස් විය යුතු තැන් අසාගත යුතු තැන් නිවැරදිව අසාගෙන අවශ්‍ය දේ පමණක්ම වාහනයට එකතු කරගෙන අවශ්‍ය දේ පමණක්ම වාහනයට එකතු කරගෙන කීර්ති නම්බුනාම ප්‍රශංසා ලැබුණා යයි ඒ තුල මුදන් නොවි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිත්තේව දිත්තමත්තං නේද? ඇසු දෙයක් පමණයි, දැක්ක දෙයක් පමණයි. ඒවා තුල ඇලෙන්නට යන්නේ නැහැ. ඒ දකින්න තැනත් අර වාහනේ නතර නොකරනවා ASCII ඔබ යා යුතු තැනම අවශ්‍ය දේම ඔබේ සිතට එකතු කරගන්න. එච්චර ආයුෂ නැති නිසා අප්පමිදම් භික්ඛවේ මනුෂ්‍යානං ආයු. නිවන් දකින්න වෙනම කාලයක් එනකන් හිටියොත් වැඩේ කරන්න බෑ. මේ ලැබපු මනුස්ස ජීවිතයේ පුංචි අවදියේ ඉඳලා මේ ගමන ආරම්භ කළ යුතු එකක්. ඒකට වයසට ගිහිල්ලා ඔන්න අපිත් යනවා බණ අහන්න කියලා යන කාලයක් නෑ. ජීවිතයේ ලැබපු මොහොතේ ඉඳලාම සතර සතිපට්ඨානයේ තුල පිහිටා යම් කෙනෙක් කටයුතු කරයිද එයත්න්ට මේ ජීවිතය තුලදීම මේ උතුම් ධර්මාවබෝධයට යන්නට අවශ්‍ය කරන මනා චතුචක්‍රයන් තිබෙනවා. නිවරදි එවැගේම හොඳට අවබෝධයක් ඇති මනා රියදුරෙක් වහොත් මේ වාහනය පදවාගෙන නියම මාර්ගයට පිවිසී උතුම් නිවනින් සැනසීමට ക്ഷേම භූමිය වන ධර්මයේ සිසිලස ශාන්ත භාවයේ නිවීම සැනසීම නිමාව නිෂ්ඨාව ඔබට ළඟා කරගන්නට මේ උතුම් දේශනයේද උපකාරයක්ම වේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. මේ චක්ක සූත්‍රයේ සඳහන් වෙන චතුචක්‍රයන් ඔබට ලැබී තිබෙනවා. හොඳ මනුෂ්‍ය ප්‍රතිරූපයක්. මම වාග්යවන්තයි. මට ශ්‍රද්ධාව තිබෙනවා. ඒ නිසයි මම බණ අහන්නේ. දියුණු කරගන්නට ඕන. මට සත්පුරුෂයන් ලැබිලා ඉන්නවා.
සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මට පෙර පින් තියෙනවා. මට හොඳට දැනෙන හිතක් තිබෙනවා. මේ තුල පිහිටා මා ධර්මාවබෝධය කරනවාමයි කියන උතුම් ශක්තිමත් සිතක් ඇති කරගෙන ඔබටද මේ උතුම් මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධෝත්පාද කාලය තුළම උතුම් ධර්මාවබෝධය සැලසේවා කියලා අපි ආශිර්වාද කරමින් දේශනාව නිමාවටපත් කරනවා. මේ උතුම් දේශනාවෙහි සදැහැති දායකත්වයේ දරන පිළියන්දල වනිග සූරිය මාවත අංක 21A නිවසේ පදිංචි චින්තක ඉලේ පෙරුම හා මයුරි තෙන්නකෝන් ඇතුළු දූ දරුවන් විසින් සදැහැති දායකත්වයක් දරමින් ආරමුණු කරනවා. වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වූ TM තෙන්නකෝන් පියාණන්ට වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ ලලිතා ආටිගල මෑණියන්ට වසර 34කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩේවිඩ් ඉලේ පෙරුම පියාණන් ප්‍රධාන මියගිය සැමට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව වාසය කරන නන්දා තෙන්නකෝන් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් පැතීමත් නෙතුල සහ රසලි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ගම් වතුරින් විපතටපත් සියලු දෙනාට විපත් වලින් මිදී සහනය සැනසීම ලැබීමට මේ උතුම් දේශනාව ආශිර්වාදයක් වේවායි කියන සත්පුරුෂ සිතත් දේශකයන් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිංසනීය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් කියන සත්පුරුෂ සිතුවිල්ලෙන් සදැහැති දායකත්වයේ දරණේ සදැහැතියන්ගේ සත්පුරුෂ සිතුවිලි සඵල වේවායි අපි ආශිර්වාද කරනවා. තවත් සදැහැති දායකත්වයක් කඩවත සූරියගම තලගහවත් අංක 50H1 හි පදිංචි මහින්ද තිලකරත්න සහ රංජනී තිලකරත්න මියුනි තිලකරත්න වෙනුරි තිලකරත්න දියණියන් විසින් මේ ඇත්තන්ගේ සදැහැති දායකත්වයෙන් ආරමුණු කරනවා. අප්‍රේල් 29 ජුනි මාසයේ 3 වෙනි දින එවැගේම ජුනි මාසයේ 9 සහ ජූලි මාසයේ 28 යන දිනයන්හි උපන් දිනයන් යෙදෙන සිය පවුලේ සියලු දෙනාට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමටත් දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් මේ උතුම් සත්පුරුෂ සිතුවිලි සද්ධර්ම දේශනාවේ ආශිර්වාදයේ සැලසේවායි සත්සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අංක 34 සිරිමල් උයන ගැඩබුවාන පිළියන්දල NL රත්නසේකර මහත්මයා ශාමලී රත්නසේකර මහත්මිය නිලක්ෂී ප්‍රතිභා රත්නසේකර ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදැහැති දායකත්වයක් දරමින් ආරමුණු කරනවා. 2015 ජුනි 3 වන දින අභාව ප්‍රාප්ත වූ ප්‍රේමාවතී වීරප්පෙරුම මෑණියන්ට 1993 අප්‍රේල් 19 වන දින මියගිය මෙනියස් විදානාරච්චි පියාණන්ට නෙල්සන් රත්නසේකර මහත්මයාට සීලවතී රත්නසේකර මහත්මිය කියන මේ ඇත්තන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමටත් එවැගේම මීටියාගොඩ කිරිඳි ඇල උපේක්ෂා නිවසේ විසූ ප්‍රේමවතී වීරප්පෙරුම මෑණියන්ගේ වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් පවත්වන මෙම ධර්මදේශනාවේ පින් බලයෙන් ඉක්මන් භවයකදී අමාමා නිවන් සම්පත් සැලසේවායි කියන සත්පුරුෂ ආශිර්වාදයත් ශාන්ත විජිත සමන් චන්ද්‍රිකා ශ්‍යාමලී නිර්මලී දූ දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවායි කියන සත්පුරුෂ සිතුවිලිද සඵල වේවායි අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිර්මලී අතුකෝරළ අංක 190 කන්දබඩ විරියගල්ල පාදුක් කියන ලිපිනෙහි පදිංචි නිර්මලී අතුකෝරළ මහත්මියගේ සත්පුරුෂ සිතුවිල්ලක් පවතිනවා. H.A. දයානන්ද වර්ණතිලක මහත්මයා එවැගේම අතුකෝරළගේ ධර්මසේන ආර්යවතී ජයවර්ධන ස්වාම පුරුෂයාණන්ගේ දෙමාපියන් ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමත් 2016 දෙසැම්බර් මාස
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නදීෂා වර්ණතිලක දැරියගේ විභාග කටයුතු සාර්ථක භාවයට පත්වේවායි කියන සත්පුරුෂ සිතුවිල්ලත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උතුම් සදැහැති දායකත්වයක් දරනවා. ඒ දායකත්වයේ දරූ සියලු දෙනාටම සදැහැති දායකත්වයන් දරමින් සත්පුරුෂ සිතුවිලි ඇති කරගත් ඒ සත් සිතුවිලි සියල්ලක්ම සඵල සමෘද්ධ වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ දේශනයද උපකාරයක්ම වේවා කියන සිතුවිලි ඇති කරගෙන සියලු දෙවියන්ට පිං දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහිමෙත් සිතින් බෞද්ධ ආගුවන් විදුලි ධම්සභා මණ්ඩපයට වැඩම කොට එම උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අබේවීර ධර්මායතනාධිපති රිදිමාලියද්ද පුරාණ විහාරාධිකාරී කඩුවෙල විද්‍යාලෝක පරිවේනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටගම්වැල්ලේ සරණතිස්ස ගෞරවනීය ස්වාමීන්ද්‍රාණන් වහන්සේ අපි දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බෞද්ධ ගුවන් විදුලිය ඔබ වෙත ගෙන ආදායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත්වෙනවා. සදැහැති පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.